හායි කොහොමද ඔයාලට මාෂා channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔය මම කොණ්ඩේ පෙන්නන්නේ මම අද TikTok එකෙන් බලාගෙන hair cut එකක් කරන්න ගියා. ඒක වැරදිලා. ඉතින් මම ඔයාලට පෙන්නන්න යන්නේ මම මේකප් කරන විදිහ. මම වීඩියෝ තව එකක් දාලා තිබුණාද කොහෙද මට මතක විදිහට. ඉතින් මේ මම අද හිතුවා මේ විදිහට මම මේකප් කරන වීඩියෝ එක ඔයාලත් එක්ක බෙදා ගන්න. එහෙනම් ඉතින් බලන්න. ඔය මම මුලින්ම ගෑවේ ડોක්ටර් රෂල් එකේ විටමින් C සීරම් එක. ඒක ගාලා තමයි මේකප් එක කරන්න පටන් ගන්නෙ. සීරම් එක ගාලා විනාඩි 10කට පස්සේ මේකප් එක කරන්න පටන් ගන්නවා. ඔය මුලින්ම ගන්නේ BB ක්‍රීම් එක නැචරල් එක. ඊට පස්සේ ඒක ගාලා ඉවර වෙලා ඒක හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. ඊට පස්සේ රෙඩ් ලිප්ස්ටික් එකක් මුලින් ගානවා අරගෙන ලිප්ස්ටික් එක හොඳට ගා ගන්න ඕනේ. මම මේ මේකප් කරන විදිහ තමයි ඔයාලට පෙන්නන්නේ. මම ලිප්ස්ටික් කලර් එකක් ගන්න විදිහ තමයි දැන් ඔයාලට පෙන්නන්න යන්නේ. මෙන්න මේ ලිප්ස්ටික් එකේ කලර් එක මදි. ඒ නිසා තමයි මම රෙඩ් එකක් ගෑවේ මුලින්. ඊට පස්සේ ඒකත් හොඳින් බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ නේ කලර් එක බලමු අපි. බ්ලෙන්ඩ් කළාට පස්සේ ඔය වගේ කලර් එකක් තමයි එන්නේ. ඊට පස්සේ ලිප් ග්ලොස් ටිකක් ගන්නවා මම හිතනවා මං හරි කිව්වා කියලා නම. ඔන්න ඔය කලර් එක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ බ්ලෂ් කරගන්න මම හිතනවා මම මේ කියන නම හරි කියලා. වරදනවා සමා වෙන්න. අපි කියමුකෝ අපි කම්මුල් දෙක රෝස පාට කරගන්න. ඒක කරගන්න මම අර රෙඩ් ලිප්ස්ටික් එක පාවිච්චි කරනවා. ඒකෙන් තමයි කම්මුල් දෙපැත්ත ගන්න. මූණ බ්‍රෂ් කරගන්න මම දම් පාට ලිප්ස්ටික් එකක් පාවිච්චි කරනවා. හරියට ඒක නිකන් පින්ක් කලර් වගේ. ඒ නිසා මම ඒකත් පාවිච්චි කරනවා මෙතනදී. නහයයි නිකටයි මම රෝස පාට කරනවා කම්මුල් දෙක වගේම. එතකොට මාර ලුක් එකක් එනවා. ඒ නිසා මූණ බ්‍රෂ් කරාට පස්සේ ඔය විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ මස්කාරා ගන්නවා. ඉන්න තැන වෙනස් වුණ නිසා මේ මං කලින් ඉඳපු තැනින් තමයි අයිබ්‍රෝ දෙක කළේ. ඉතින් ඊට පස්සේ මං කළේ නැහැ. කලින් ඉඳපු ඇනෙක්ස් එක ළඟ තිබුණ මේ සැලොන් එකට තමයි ගියේ. එදිනෙන් තමයි මගේ අයිබ්‍රෝ දෙක හොඳටම කරන්නේ. ඉතින් මම බයයි වෙන සැලොන් එකකට යන්න. මොකද මගේ ලොකු අයිබ්‍රෝ එකක් නැහැනේ. ඒක ගානට හදන්න ඕනේ. ඉතින් අයිබ්‍රෝ එක හදන්න නැතුව තමයි මම මේකප් කරන්නේ. ඔන්න දැන් ඉතින් මේකප් එක කරලා ඉවරයි. මේක තමයි මගේ ෆයිනල් ලුක් එක. ඔය කරන මොංගල් වැඩ නම් ගණන් ගන්න එපා. ඉතින් මගේ මේකප් එකට ඔයාලා ආස නම් පල්ලෙන් කමෙන්ට් කරගෙන යන්න.
මම දැනග දෙයක් තියෙනවා නම් ඒක පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඉතින් මතක ඇතුව මාෂා channel එක subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. subscribe කරලා ඉන්න ඔයාලවත් මම ආදරෙන් මතක් කරනවා. බොහොම ස්තුතියි ඔයාලට. ඉතින් මේක තමයි මගේ මේකප් එකේ final look එක. එහෙනම් අදට ගිහින් එන්නම්. bye. මාෂා channel එක subscribe කරලා තියාගන්න. අනිත් අය මොනවා කිව්වත් කමන්නේ තමන්ව ලස්සනට දකින්න. තමන්ව සතුටින් තියන්න ඔක්කොටම කලින්. මොකද මේ හිනාව මේ ලස්සන අපි දන්නේ කවදා වෙනකන් තියෙයිද කියලා. सारे तार तोड़ ले आवा तेरे कत मच रख दे मैं एक बारी साडे कोल तू आजा और न मंगा तेरे कोल मैं अंजुआ विच डूब न सानू अपनी अखियां च रख ले